Big news. Expect the news. මං එදා කිව්වා අපේ ජෆ්නාව දෙන්න මේ ඉන්දියාව වලින් කියලා. මං කියන්නේ මේ සමහරුන්ට මම කතා කරන දෙමළ තේරෙන්නේ නැති ඉඳලා සමහර මාධ්‍ය මේක මේ වෙනස් කරලා දාලා තියෙනවා. මම කිව්වේ පැහැදිලිවම කච්චදීව නෙවෙයි ඉන්දියාවත් දීලා ඉවර කරලා දාන්න කියලා. මේ ශ්‍රී ලංකාවත් දීලා අපේ ලංකාවත් දීලා ඉවර කරලා දාන්න කියලා. දැන් සමහර ජෙප්පන් ටික ආවිල්ලා මට කියනවා අයි ડોක්ටර් ඔයා අපේ රටට ආදරේ නැද්ද කියලා. අපේ රටට ආදරේ. හැබැයි ගිවිසුම හතක් අත්සන් කරලා අනුරෝමර්සා නායක ගිහිල්ලා අත්සන් කරලා එනකොට තේරෙන්නේ නැහැ. ඒවට කිසි දෙයක් කිව්ව නැහැ. හැබැයි අපි කිව්වොත් තමයි ඔක ලෙඩක් හදන්නේ ජෙට්පොන්ට. ඒ නිසා මං කියන්නේ ඔයගොල්ලෝ ඉවිසුම හතක් ලියලානේ තියන්නේ. මෝඩිට දීලා තියන්නේ. මං කියන්නේ ඒකින් කැලලක් අරගෙන තමිල්නාඩු වලට දෙන්න කියලා. ඒ මනතෝ නිකන් මගේ රට මං විකුණන්නේ නැහැ. මතක තියාගන්න. අපි මේ රට ඕන කියලා රණ්ඩු වෙච්ච මිනිස්සු. අපි 1988 87 මිනිස්සු තමන්ගේ මිනිස්සු මරලා දාලා නැහැ. අපි මේ රටට ආදරේ. මේක මගේ රට. ශ්‍රී ලංකාව කියන්නේ මගේ රට. හැබැයි ඕගොල්ලෝ ඉවිසුම් හතක් අත්සන් කරලා ඉන්දියාවට මෝඩිට විකුණනවා කියන්නේ උඹලා ඵලයල්ලා මේ මෝඩිට අපි යන්න තමිල්නාඩු වලට කියලා කිව්වේ. කවදාවත් මේ රට විකුණන්න මට ඕමනාවක් නැහැ. එහෙම ඕමනාවක් තිබ්බොත් අපි ඒ කාලෙම ගිහිල්ලා බයිනවනේ මේ ඉන්දියාව වලට. හැබැයි මම එකක් කියන්නම්. ওই කච්චදීව යනකොට අපේ ජනාධිපතිතුමා ගියා ජැකට් එකක් මුකුත් දාන්න නැතුව මෙහෙම ගියා. මෙහෙම ගියාම ඔක්කොම ඔන්න ජනාධිපති යනවා කච්චදීව. අපි යනකොට අපි ගියා මේ බෝට් වලට. එක බෝට්ටුවක්වත් රජයේ බෝට්ටුවක්වත් නැහැ මේ නාගදීව යන්න. උඹලා තමයි කිව්වේ මේ පිළිමි වන්දනාම ගෝත්‍රික වැඩ කියලා. මතකයිද? පිළිමි වන්දනාව ගෝත්‍රික වැඩ කියලා මිනිස්සු නාගදීපට යන්න මේ රජේ එක බෝට්ටුවක්වත් දාලා නැහැ. මතක තියාගන්න. ඒ නිසා තමයි මම මේ බෝට් එක නැක්කේ. ඒ නිසා තමයි මේ වීඩියෝ ලියුනේ මේ ජැකට් නැතුව. මම මූදුව උපදිලා අවුරුදු 40යි. ඒ නිසා මට පීනන්න පුළුවන්. හැබැයි පොඩි දරුවෝ එනවා. අම්මාලා යනවා ජැකට් එක නැතුව. මගේ එක ගලවලා දුන්නා අම්මා දාගන්න කියලා. මම බෝට්ටුව පෙරළුනොත් මට බේර ගන්න පුළුවන් මාව. හැබැයි අම්මාලා දරුවෝ බේරගන්නේ කවුද? උඹලා දාවිලා මේ ජෙප්පෝ ටිකක්ද ආවිලා බේරන්නේ. තව එකක් කියනවා මට තුවක්කුවක් දීලා දිනවා ආරක්ෂාවට. අපි මන්ත්‍රීගම හැම මන්ත්‍රීලාට දැන් නිකන් කියන්නකෝ සුමන්ත්‍රෙන්ට දීලා තියෙනවා MST දෙකක්. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මට එක පොලිසිය ආරක්ෂාවක් නැහැ. හැබැයි අපේ පරම්පරාවට පොරදෝයි ඔය තුවක්කුව අනේ ඕක ලෝඩ් කරලා අන්ලෝඩ් කරලා සේව් එකට දාන්න තේරෙන්නේ නැතුවද අවුරුදු 40 මං ඉන්නේ. මම හිතන්නේ මම අවුරුදු 6ක් ඉන්නකොට ඔය මේ ඩිස්මැන්ටල් කරනවා ඔය ගන්න එක. මගේ තාත්තාගේ පපුව තිබ්බේ මිත්‍ර තිබ්බේ ගන්න එක. මගේ අයියාගේ මිත්‍ර තිබ්බේ ගන්න එක. මම මේ ගන්න එක තමයි උපතුනේ. ඒ නිසා මට ඒක ලෝඩ් කරලා සේව් එකට දාලා ඔයා ගල් එකක් ගැහුවොත් මම බඩි දිනනවා කියලා කියන්න මට තප්පරයක්වත් යන්නේ නැහැ. හැබැයි මට තේරෙන්නේ නැහැ. ඒ බම්බුවකට නේ ගන්න එක දීලා තියෙන්නේ. මට ආරක්ෂා කරගන්න පුළුවන්. හැබැයි ලජ්ජ වෙන්න ඕනේ අnder කුමාරස්වාමී නායක ආණ්ඩුව. ඒක ඇමති කෙනෙකුට ඕගොල්ලෝ ආරක්ෂා නැතුව පාර යනවාද කියලා බලන්නකෝ. හැබැයි අපිට තුවක්කුවක් දීලා ඊට පස්සේ අපේ ගල් ගහන්න මිනිස්සුවත් සෙට් කරලා ඒක 2023 කලින් හිටපු ඇමති ඩග්ලස් දේවානන්දගේ මේ කට්ටිය ඇවිල්ලා මට ගල් ගහනකොට මාව බේරන්න මට තුවක් ඕසන්න නැතුව නිකන් ආයේ ගල්යක් ගහලා වීස් කරන්නද? ඒ නිසා මේ රජයට මම කියන්නේ රජයේ මේක පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. තමුන්ට ආරක්ෂාව ගන්නවා නම් ඒ වගේම විපක්ෂයේ වාඩි වෙලා ඉන්න එම්බිට ආරක්ෂාව දෙන්න ඕනේ කියලා. හැබැයි තමුන්නාසලා යනකොට මොකද කිව්වේ? බස් වල යනවා ට්‍රේන් වල යනවා කියවනේ. අපි තාම ඒ පරණ බෝඩ් වල මාළු වල යන බෝඩ් වල ගියාම නාගදීප තමුන්නාසලා යන්නේ මොකද? නේවි එකකින් බෝඩ් එකේ ආර්මි බෝඩ් එකේ ඒ නිසා කරුණාකරලා මම ඔයාලට කියන්නම් විපක්ෂයේ ඉන්නේ මන්ත්‍රීලාට පුළුවන් නම් ආරක්ෂාව දෙන්න. Big news. Expect the news.